අදත් මම YouTube channel එක කරනවා සාදරි පිළිගන්නවා වැඩි channel එකට. ඔන්න අද වීඩියෝ එක මොකද්ද කියපුවොත් පීක් එකක් දෙන්නම් මම සෙරප් එකක් ගන්න යන්නේ බයෝටොප් සෙරප් එකක් නෙවෙයි රිය බැංක් එක සෙරප් එකක් වගේ කොහමරි බයෝටොප් එකට එහාගේ සෙරප් එකක් පොඩ්ඩක් ඒ සෙරප් එකට කවුද දාන්නේ කින්න මන්ද මං ඉස්සරහට කියන්න ඕගොල්ලන්ට වීඩියෝ ගියේදී ඒ වීඩියෝ එකට ඒ ටැංක් සෙරප් එක හදන්න අද ඒකේ ස්ටෑන්ඩ් එක කලර් කරන්න යන්නේ පොඩ්ඩක් පේන් පරක් ගහලා දාන්න යන්නේ මොකද කිව්වොත් මේකේ රස්ටඩ් වෙලා තියෙන්නේ මලවල වරක් ගිහලා තියෙනවා එහෙනම් අපි යන් ඒක පේන් කරගන්න මම ටිනර් ගත්තා මේ ටිනර් මේ ටිනර් ඇති වෙයි කියලා හිතනවා ගෙදර කලින් තිබ්බ ටිකක් මේක අරගමු අපි දැන්ට ඇති වෙන්නේ නේද අර ටිකනේ ගන්න තියෙන්නේ ගොඩක් මහ ගොඩක් නෑ තීන්ට පොඩ්ඩක් හදාගත්තොත් ඇති අපට ස්ටෑන්ඩ් එක ලොකු වුණාට කියනද අපිට ගන්න තියෙන ප්‍රමාණය පොඩිනේ මේ පින්සල නම් ලොකු එකක් තියෙන්නේ ගෙදර තියෙන්නේ මේක විතරයි පොඩි එකක් නෑ අපි ඒකෙන් තමයි ගා ගන්නත් ඕනේ බලමු අපි කොහොමද කරන්නේ කියන්නේ මේ කලවම් කරගන්න ඕනේ ඔක්කොම කලින් මම වෙනද මේ කෝට් තාම තීන් දාගෙන පස්සේ පේනවා ඒ කියන්නේ කලං වෙලා මදි ඒකින්ද අපි තව තීන් දෙකක් දාගමු මේකට හරි දැන් ඔයගලන්ට වෙනවා මම ටික කරන් වෙනනම් මේ දැන් මම කලම් කරගත්ත කෝට්ට මේ තියෙන්නේ ඒකේ තියෙන තේ ඔයගලන්ට දැන් ඒකේ කළු පාට තියෙනවා ඒ කියන්නේ දැන් අපි මේ පදම හරි එහෙනම් අපි මේක ගා ගන්න තමයි දැන් තියෙන්නේ එහෙනම් අපි ගාගමු කොහොමද වෙන්නේ කියලා බලමු ලාස්ට් ලුක් එක
හරි කට්ටිය ඔන්න පේනවා ඇති මේක දැන් වේලා තියෙන හොඳට පේනවා ඇති අපට ඕන හරි වේලා තියෙන්නේ මේ හරි එහෙම වේලා තියෙන්නේ මේ යට පැත්ත නම් පොඩ්ඩක් වේලා මදි ගතියක් වගේ තියෙනවා මට හිතෙන්නේ ඒක අපි දාලා ඒ වුණාට පස්සේ ඒක වේලෙයි අපි මේ ස්ටෑන්ඩ් එක දැන් තියාගන්න ඕනේ අපට ඕන තැනින් එහෙනම් අපි මේක තියාගෙන බලමු ලාස්ට් ලුක් එක කොහමද කියලා ඔන්න පේනවා ඇති මම මේක ප්ලේස් කරගත්තා යටට ටයිල් එක තියෙන්නේ යට ඒකින්ද එතන ටයිල් එක සීරෙන්න නැති වෙන්න මම කාපට් එකක් දාගත්තා එතනට ඔන්න හරි මේක ප්ලේස් කරගත්තා පවර් සප්ලයි එකත් මෙතන තියෙනවා එහෙනම් පේන ඇති ඔයගලන්ට ලුක් එක එහෙනම් අපි බලමු තව ඩේ කාලෙකින් කොහොමද මේක මෙතනට හරියන ගැලපෙන ටැංක් සෙටප් එක කොහොමද අපි සෙටප් කරගන්නේ කියලා එහෙනම් අද වීඩියෝ එක ඔච්චරයි මම ගිහින් එන්නම්